right අයිබෝවන් අපි අද භෞතික රසායනය හඳුන්වා දීම සහ පළවෙනි ඒකකයේ සම්බන්ධ අධ්‍යයනය කටයුතු පටන් ගන්න යන්නේ. මම ඕගොල්ලන්ට පොරොන්දු වෙච්ච විදිහට අදාළ කාලය ඇතුලේ සමතුලිතතාවය ඒ වගේම චාලක රසායනය කියන කොටස් දෙකම සම්පූර්ණ කරනවා. මේ තමයි භෞතික රසායනයේ අපිට වැදගත් වෙන ප්‍රධාන ඒකක. එතකොට මේ සමතුලිතතාවය කියන එකේ රසායනික සමතුලිතතාවය අපි පන්තියේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ඒකේ පාර්ශවස් ඔක්කොම සාකච්ඡා කරනවා. ඒ වගේම අයනික සමතුලිතතාවය ඇතුලේ අම්ල වශ්ම සමතුලිතතාවය, ඒ වගේම ද්‍රව්‍යතා ගුණිතය සම්පූර්ණයෙන්ම සිද්ධාන්ත සාකච්ඡා කළා. ඒකේ පාර්ශවස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය, කලාප සමතුලිතතාවය කියන කොටසුත් අපි තාන්නේ වැරදිව සම්බන්ධ කරගන්නවා. රයිට්? ඒකෙත් අපි පාස් පේපර්ස් ඔක්කොම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්? අපි අද මූලික හඳුන්වා දීම් විදිහට රසායනික සමතුලිතතාවය කියන කොටස බලමු. හරි? ඒතර රසායනික සමතුලිතතාවය කියන එකේදී අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන පුතා ලෝකේ තියෙන පද්ධති වර්ග දෙකක්. ඕගොල්ලෝ දන්නවා එක පද්ධති වර්ගයක් අපි හඳුන්වනවා විවෘත පද්ධති කියලා. දෙවෙනි පද්ධති වර්ගය අපි හඳුන්වනවා සංවෘත පද්ධති කියලා. ඒතර පද්ධති වර්ග දෙකයි විවෘත පද්ධති සහ සංවෘත පද්ධති. එතකොට මේ සමතුලිතතාවය කියන සංකල්පය අපි ගන්නේ මොන පද්ධති වලද? මේ සමතුලිතතාවය කියන පද්ධතිය අපි ඇප්ලයි කරන්නේ, ආදේශ කරන්නේ, අපි යොදාගන්නේ සංවෘත පද්ධති සඳහා. රයිට්? එතන මොකද්ද මේ සංවෘත පද්ධතිය? දැන් මේ තියෙන ඔය කියන සංවෘත පද්ධතිය. එතන මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ බාහිර පරිසරය නම්, මේ තියෙන්නේ පද්ධතිය නම්, පද්ධතිය සහ බාහිර පරිසරයේ වෙන්ගෙන සීමාව තමයි මේ තියෙන්නේ. මේ සීමාව හරහා පදාර්ථයට යන්න බෑ නේ. මේ සීමාව හරහා පදාර්ථයට හුවමාරු වෙන්න බෑ. හැබැයි ශක්තියට හුවමාරු වෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් අඳුරගත්තා විවෘත පද්ධතිය නෙමෙයි සංවෘත පද්ධතිය කියන එක. ඒතර විවෘත පද්ධතියක මොකක්ද මේකේ වෙනස? විවෘත පද්ධතියකදී බාහිර පරිසරය සහ පද්ධතිය අතර පදාර්ථයට හුවමාරු වෙන්න පුළුවන්. ශක්තියට හුවමාරු වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට අපි දැන් මේ සාකච්ඡා කරන සමතුලිතතාවය කියන සංකල්පය ඇප්ලයි කරන්නේ කොතනද? සංවෘත පද්ධතියක් සඳහා. එහෙනම් අපි ඉස්සරලාම අඳුර ගන්න ඕන ෆැක්ට් එක තමයි අපි මේ භෞතික රසායන තියරිය ඇප්ලයි කරන්නේ මොන පද්ධතියකටද? එහෙනම් අපි එකක් අඳුරගත්තා. මේක සංවෘත පද්ධතියක් විය යුතුයි. සංවෘත පද්ධතියක්. නේ? සංවෘත පද්ධතියක් විය යුතුයමයි. එහෙනම් අපි එකක් අඳුරගත්තා. එතකොට දැන් බලමු මොකක්ද ඊළඟ සිද්ධිය? සංවෘත පද්ධතිය කියන එක අපි අඳුර ගන්නවා. මොකක්ද ඊළඟ සිද්ධිය? දැන් අපි දන්නවා ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා. දෙවෙනි වර්ගය තමයි ප්‍රත්‍යාවර්ත නොවන ප්‍රතික්‍රියා. නේ? නම් ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. එකක් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා, දෙවෙනි එක මොකද්ද? ප්‍රත්‍යාවර්ත නොවන ප්‍රතික්‍රියා. දැන් බලමු අපි මේ සමතුලිතතාවය කියන සංකල්පේ කාටද දාන්න පුළුවන්? සමතුලිතතාවය කියන සංකල්පය දාන්න නම් මේ ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන්ම ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් විය යුතුමයි. එතකොට සංවෘත පද්ධතියක් වෙන්නත් ඕනේ, ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වෙන්නත් ඕනේ. පැහැදිලිද? ඔය කියන සංකල්ප දෙක තියෙනවා නම් අපිට අන්න සමතුලිතතාවය කියන સિદ્ધාන්තය භාවිතා කරන්න පුළුවන්. අපි හිතමු A ගෑස් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් B ගෑස් ධන C ගෑස් කියන එක හැදෙනවා කියන්නේ. අපි එහෙම හිතමු. එතකොට මේක සිද්ධ වෙන්නේ අපි අර කිව්වා වගේ සංවෘත පද්ධතියක් කියලා හිතමු. එහෙනම් සංවෘත පද්ධතියක් ඇතුලේ අන්න ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වෙනවනේ.
මේක සරල සිද්ධිය මොකද්ද? ඔන්න දැන් ඉදිරි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඔන්න දැන් ආපසු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. හරි? මෙන්න මේ ඉදිරි ප්‍රතික්‍රියාව ඒ ඉදිරි ප්‍රතික්‍රියාවට තියෙන ශීඝ්‍රතාවයක් නේ. අන්න ඉදිරි ප්‍රතික්‍රියාවට ශීඝ්‍රතාවයක් තියෙනවා. අපි ඒකට කියනවා ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. පැහැදිලිද? ඒ වගේම ආපසු ප්‍රතික්‍රියාවටත් ශීඝ්‍රතාවයක් තියෙනවා. මේ ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. හරි? එතකොට ළමයි මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වෙන අවස්ථාවක්. එහෙනම් මේ තියෙන එක. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වන අවස්ථාව. අනේ ඒ අවස්ථාවක අපි හඳුනා ගන්නවා මේ පද්ධතිය සමතුලිත වුණා කියලා. සමතුලිත වුණා. දැන් බලන්න මූලික කරුණු ටික මොනවද සිද්ධිය? සංවෘත පද්ධතියක් ඇතුලේ. හරි. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වෙනකොට. හරි. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වෙනවනම් අන්න ඒ වෙලාවේදී අපි කියනවා මේ පද්ධතිය සමතුලිත වුණා කියලා. මේ පද්ධතිය සමතුලිත වුණා කියලා. රයිට්? එහෙනම් දැන් මේ අපි මේ බෝඩ් එකේ ඇඳලා තියෙන මේ පද්ධතිය සමතුලිතයි. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමානයි. එහෙනම් මූලික කරුණ අරම්මන ඔක්කොම ඔළුවෙන් අයින් කරන්න. හරි? ඊට පස්සේ බලමු මේක ඇතුලේ තව මොනවද වෙන්නේ කියලා. දැන් අපි අඳුරගත්ත රාශිය සංවද පද්ධතියක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙනම් අපිට බේසික් ෆැක්ට් එකක් ඒක. ඒ වගේම ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. එහෙනම් දෙවෙනි බේසික් ෆැක්ට් එක ඒක. ඒ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව කොහොමද සමතුලිතතාවය දෙන්න ඕනේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වන පරිදි. එහෙනම් අපි ඔන්න ඔය කියන තැන අපි අඳුරගත්තා. දැන් මේක ඔළුවට දාගන්න. හරි? දැන් ඔය කියන සිස්ටම් එක මෙහෙම තියෙනවා මේ. බලමු. දැන් ඔන්න සංවද පද්ධතියක් ඇතුලේ තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. නේ? සංවද පද්ධතියක් ඇතුලේ මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වෙලා තියෙනවා. දැන් කොහොම තමයි මේක තියෙන්නේ? මෙන්න මේකට මෙන්න මේ සිද්ධියට තියරියක් තියෙනවා. මේ සිද්ධියට තියරියක් තියෙනවා. අන්නේ තියරියට අපි කියනවා හරිද? මේ සමතුලිතතාවයේ පැහැදිලි කිරීමේ මූල ධර්මය කියලා. මේ අපි ඉගෙන ගත්ත සමතුලිතතාවයේ පැහැදිලි කිරීමේ මූල ධර්මය. මෙන්න මේ සිද්ධිය, මෙන්න මේ තියරිය කොටස් දෙකකින් සමන්විතයි. මේ තියරිය කොටස් දෙකයි. මොකක්ද මේ කොටස් දෙක? පළවෙනි එක තමයි මෙන්න මේ සමතුලිතතාවය කියන එක අපි ප්‍රමාණයෙන් පැහැදිලි කරනවා. ප්‍රමාණයෙන්. හරි? ප්‍රමාණයෙන් පැහැදිලි කරනවා. දෙවෙනි එක මොකද්ද? ඒක අපි ප්‍රමාණයෙන් පැහැදිලි කරන්නේ නැහැ. අපි ඒක ගුණාත්මකව පැහැදිලි කරනවා. නේ? ගුණාත්මකව පැහැදිලි කරනවා. එහෙනම් දැන් සංවද පද්ධතියක් ඇතුලේ කිසියම් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒක ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වෙනවා. අන්න එතකොට අපි කියනවා ඒක සමතුලිත වුණා කියලා. මේ සමතුලිතව තියෙන පද්ධතියට අපි කියනවා ගතික සමතුලිතතාවයේ ඉන්න පද්ධතියක් කියලා. පැහැදිලි නෝට් එකක් මම පස්සේ දෙන්න. මේක ඔළුවට දාගන්න. එකපාර නෝට් ලියන්න යන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි පස්සේ ලියමු මේක. රයිට්. එතකොට මේ සමතුලිත පද්ධතිය අපි හඳුනා ගන්නවා. මේ සමතුලිත පද්ධතිය පැහැදිලි කරනවා. මේ පැහැදිලි කිරීම සඳහා ප්‍රධාන සංකල්ප දෙකක් ගන්නවා. මොකද්ද? ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමට අපි ගන්නවා මොකද්ද? රසායනික සමතුලිතතා නියමය. ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. මේ ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමට අපි තියරියක් ගන්නවා රසායනික සමතුලිතතා නියමය. ඒ වගේම දෙවෙනි පැහැදිලි කිරීම වෙන ගුණාත්මකව. දැන් මේ ගුණාත්මක පැහැදිලි කිරීමට අපි ගන්නවා තියරියක් මොකද්ද? ලේ චටලිය මූලධර්මය. ලේ චටලිය මූලධර්මය. නම් ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුණාත්මක පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමට අපි ගන්නවා මොකද්ද? සමතුලිතතා නියමය. ගුණාත්මක පැහැදිලි කිරීමට අපි ගන්නවා මොකද්ද? ලේ චටලිය මූලධර්මය. ලේ චටලිය මූලධර්මය. පැහැදිලි? රයිට්. දැන් එහෙනම් අපි ඉස්සල්ලාම බලනවා මේ ප්‍රමාණාත්මක පැහැදිලි කිරීම.
හරි මම නෝට් එකක් දෙන්නම්. ඉතලා මේ සිද්ධිය අඳුර ගන්න. සිද්ධිය අඳුර ගන්න. හරි? එතකොට දැන් මම මෙන්න මේකට ගන්නවා ළමයි මේ ප්‍රමාණාත්මක පැහැදිලි කිරීම. ඒ කියන්නේ සමතුලිතතා නියමය කියන එකනේ. මම මේ ප්‍රතික්‍රියාව මහල මට ලේසියටම මෙහෙම ලියා ගන්නවා. හොඳට බලන්න. දැන් අර කියන සංගත පද්ධතියක් ඇතුලේ අන්න A කියලා ප්‍රතික්‍රියකයක් ඉන්නවා. එයා එක්ක B කියන එක්කෙනා ප්‍රතික්‍රියා කරනවා. මෙන්න ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව මෙන්න C සහ D හැදෙනවා. පැහැදිලි නේ? C සහ D හැදෙනවා. නදාල සිද්ධිය. නදාල සිද්ධිය. දැන් මේගොල්ලන්ගේ ස්ටොයිකියෝමිතිය කැපිටල් A ට සිම්පල් A ප්‍රමාණයක් මවුල ඉන්නෝනේ. B ට සිම්පල් B ප්‍රමාණයක් මවුල. C ට සිම්පල් C, D ට සිම්පල් D ඉන්නවා කියලා හිතමු අපි. එහෙම හිතමු. දැන් සමතුලිතතා නියමයේදී මෙන්න මෙහෙම එකක් කියන්නේ. සමතුලිතතා නියමයේදී කියනවා මේ සමතුලිතතාවයේ ඉන්න පද්ධතිය සමතුලිත වුණාට පස්සේ ප්‍රතිඵල ඉන්නවනේ පුතා. මේ C සහ D කියන්නේ කවුද? C සහ D කියලා කියන්නේ ප්‍රතිඵල. මෙන්න ප්‍රතිඵල ඉන්නවනේ. අන්නේ ප්‍රතිඵල, ඒ කියන්නේ C සහ D ප්‍රතිඵලවල සාන්ද්‍රණ ගන්නවා. මේ තියෙන්නේ C වල සාන්ද්‍රණය. C ගෑස් සාන්ද්‍රණය. ඒතර තව ප්‍රතිඵලයක් ඉන්නවා D නේ. D ගෑස් සාන්ද්‍රණය. එන්න දෙවෙනි ප්‍රතිඵලය. හරි? එන්න ඒවා ඒගොල්ලෝගේ අනුරූප ඉස්සරහ තියෙන මේ අනුරූප ඉස්සරහ තියෙන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නංවනවා. දැන් D වල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ සිම්පල් D බලයට නංවනවා. ඊට පස්සේ දෙන්න වැඩි කරනවා. මේ දෙන්න වැඩි කරනවා. ඊට පස්සේ ඒක බෙදනවා කාගෙන්ද? ප්‍රතික්‍රියක. මෙන්න A කියන්නේ ප්‍රතික්‍රියකයක්. ඒක ගෑස් එකක්. එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නංවනවා. ඒ වගේම B කියන්නේ ප්‍රතික්‍රියකයක් නේ. එහෙනම් B ගෑස් සාන්ද්‍රණය B ගෑස් සාන්ද්‍රණය අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ සිම්පල් B. එහෙනම් යාගේ බලයට නම් වල ගුණ කිරීමෙන් ලැබෙන අගය. හරි? ඒතර ප්‍රතිඵලවල සාන්ද්‍රණ අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නම් වල ගුණ කිරීමෙන් ලැබෙන අගය. බෙදන ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නම් වල ගුණ කිරීමෙන් ලැබෙන අගය. අන්න එතකොට ඒ දෙන්න අතර අනුපාතය නියතයක්. මේක සාන්ද්‍රණ සඳහා නියතයක් නිසා අපි Kc කියලා කියනවා. සාන්ද්‍රණ සඳහා නියතය නිසා අපි Kc කියලා කියනවා. පැහැදිලිද ඔයාලට? එහෙනම් මේ තියෙන සාන්ද්‍රණ සඳහා මේ විදියටම අපි ගන්න පුළුවන්. මේ විදියටම අපිට ගන්න පුළුවන් මොකද්ද? ආංශික පීඩන වලට. මේ විදියටම අපිට ගන්න පුළුවන් ආංශික පීඩන වලට. කොහොමද අපි ආංශික පීඩන වලට ගන්නෙ? මේ විදියමයි. ප්‍රතිඵලවල ආංශික පීඩන, ඒ කියන්නේ PC අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයෙන් නංවනවා. ඒ කියන්නේ PC වල C බලය. වැඩි කිරීම PD වල D බලය. එහෙනම් මෙතන PC වල C බලය. වැඩි කිරීම PD වල D බලය. බෙදනවා PA වල A බලය, PB වල B බලය. අන්න ඒව අතර අනුපාතය අපි කියනවා මොකක් කියලාද? ඒව අතර අනුපාතය අපි කියනවා KP කියලා. එහෙනම් මෙන්න KP. KP සමානයි PC වල C බලය වැඩි කිරීම PD වල D බලය බෙදීම PA වල A බලය වැඩි කිරීම PB වල B බලය නේ. කොහොම නෙන්නේ? ප්‍රතිඵලවල ආංශික පීඩන අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නංවා ගුණ කිරීමෙන් ලැබෙන අගය. බෙදනවා ප්‍රතික්‍රියකවල ආංශික පීඩන අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නංවල ගුණ කිරීමෙන් ලැබෙන අගය. අනේ ඒව අතර අනුපාතය අපි කියනවා KP පීඩනය සඳහා සමතුලිතතා නියතය. එතන පොදුවේ ගත්තොත් කොහොමද දෙන්නේ පුතා? පොදුවේ ගත්තොත් අපි මේක බලමු. පොදුවේ ගත්තොත් කොහොමද දෙන්නේ? පොදුවේ ගත්තොත් ඔයාලට පේන එක මම මේක ලොකු කරලා පෙන්නන්නම් මෙහෙම. බලන්න. ඔයාලට පේනවා මේක. මම මේක හරවනවා. ඔන්න KC කියන එක ඔයගොල්ලන්ට ලොකුට පේනවා මේක. මොකද්ද මෙතන තියෙන්නේ? ඔන්න ප්‍රතිඵලවල සාන්ද්‍රණ අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නංවා ගුණ කිරීමෙන් ලැබෙන අගය සහ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නංවා ගුණ කිරීමෙන් ලැබෙන අගය අතර අනුපාතය උෂ්ණත්වයේ නියතයට නියතයක්.
ඒ වගේම බලමු අපි ආංශික පීඩන සඳහා මේ සිද්ධිය. ආංශික පීඩන වලට එනකොට ආංශික පීඩන වලදී ඔයගොල්ලන්ට පේනවා මොකද්ද? ප්‍රතිඵලවල ආංශික පීඩන අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංවර්ධකයේ බලයට නංවා ගුණ කිරීමෙන් ලැබෙන අගයත් ප්‍රතික්‍රියකවල ආංශික පීඩන අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංවර්ධකයේ බලයට නංවා ගුණ කිරීමෙන් ලැබෙන අගයත් අතර අනුපාතය උෂ්ණත්වයේ නියතට නියතයක් වෙනවා. උෂ්ණත්වයේ නියතට නියතයක් වෙනවා නේ. පැහැදිලි. එතන මේ සිද්ධිය අපිට පැහැදිලි. right. දැන් අපි මෙන්න මේ දක්වා තියෙන කොටස පොඩි සටහනකට ගමු. මේක පොඩි සටහනකට ගමු. මේක පොඩි සටහනකට ගමු. හරි? එතන අපි පොඩි සටහනකට ගමු. මෙහෙම ලියන්න. ඉස්සල්ලාම ඔයගොල්ලෝ ලියන්න. පොඩි සටහනක් අපි ගමු. සමතුලිතතාවය කියන එක හැඳින්වීම කියලා ලියන්න. සමතුලිතතාවය හැඳින්වීම. සමතුලිතතාවය හැඳින්වීම. සමතුලිතතාවය හැඳින්වීම. සමතුලිතතාවය හැඳින්වීම. right. එතන ලියන්න මෙහෙම. මේ අයිඩියා එක තියෙන්න ඕනේ. සංවෘත පද්ධතියක් තුල සංවෘත පද්ධතියක් තුල සංවෘත පද්ධතියක් තුල ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී සංවෘත පද්ධතියක් තුල ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී එය ගතික සමතුලිතතාවයට පත්වී ඇති විට එය ගතික සමතුලිතතාවයට පත්වී ඇති විට සමතුලිතතාවය යන සංකල්පය යොදා ගනී. සමතුලිතතාවය යන සංකල්පය යොදා ගනී. දැන් අපි මෙතන අලුත් වචනයක් ආව මොකද්ද? ගතික සමතුලිතතාවයට පත් වූ විට. එහෙනම් දැන් අපි ඒක අර්ථ දක්ව ගන්නවා නේ. අලියන්න පහලින් ගතික සමතුලිතතාවය හඳුනා ගැනීම. ගතික සමතුලිතතාවය හඳුනා ගැනීම. ගතික සමතුලිතතාවය හඳුනා ගැනීම. එතන ලියන්න මෙහෙම. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමාන වූ විට සමාන වූ විට සමාන වූ විට පද්ධතිය සමතුලිතතාවයට පත් වේ නේ. ඒකට අපි කියනවා සමතුලිත වෙනවා කියලානේ කියන්නේ. පද්ධතිය සමතුලිතතාවයට පත් වේ. පද්ධතිය සමතුලිතතාවයට පත් වේ. පැහැදිලිද ඔයාලට? දැන් පුතා මේ සමතුලිතතාවයට පත් වෙච්ච පද්ධතියේ ඉන්නවනේ. අන්න ඒක දිගටම මෙතනින් එහාට දිගටම යනකොට අපි කියනවා ඒක ගතික සමතුලිතතාවයේ ඉන්නවා කියලා නේ. වෙනස් නොවන අවස්ථාවක ඉන්නවා. යන්න ඉන් අනතුරුව පද්ධතිය එම සමතුලිතතාවයේ දිගටම පවතී. එම සමතුලිතතාවයේ දිගටම පවතී නේ. එම සමතුලිතතාවයේ දිගටම පවතී. right. එය ගතික සමතුලිතතාවයයි. ඒකට අපි කියනවා මොකද්ද? ගතික සමතුලිතතාවය කියලා. එය ගතික සමතුලිතතාවයයි. right. දැන් අපි මූලික සංකල්පය අඳුරගත්තා. දැන් අපි මේ සමතුලිතතාවය කියන එක පැහැදිලි කරන්න යනවා. අලියන්න පහලින් සටහන. සමතුලිතතාවය පැහැදිලි කිරීම. සමතුලිතතාවය පැහැදිලි කිරීම. සමතුලිතතාවය පැහැදිලි කිරීම. right. ලියන්න 1 ඒ අතර 1 ලියන්න.
ප්‍රමාණාත්මක ලෙස පැහැදිලි කිරීම සඳහා ප්‍රමාණාත්මක ලෙස පැහැදිලි කිරීම සඳහා ප්‍රමාණාත්මක ලෙස පැහැදිලි කිරීම සඳහා මොකද්ද අපි ගන්නෙ? සමතුලිතතා නියමයනේ. සමතුලිතතා නියමය යොදා ගනි. අන්න ප්‍රමාණාත්මක පැහැදිලි කිරීමට අපි ගන්නවා මොකද්ද? සමතුලිතතා නියමය නේ. ප්‍රමාණාත්මක පැහැදිලි කිරීම සඳහා සමතුලිතතා නියමය යොදා ගනි. right. ඊට පස්සේ ලියන්න දෙක ගුණාත්මක ලෙස පැහැදිලි කිරීම සඳහා ගුණාත්මක ලෙස පැහැදිලි කිරීම සඳහා ගුණාත්මක ලෙස පැහැදිලි කිරීම සඳහා මොකක්ද අපි ගන්නෙ? ලේ චටලිය මූල ධර්මයනේ. ලේ චටලිය මූල ධර්මය යොදා ගනි. ලේ චටලිය මූල ධර්මය යොදා ගනි. ලේ චටලිය මූල ධර්මය යොදා ගනි. right. දැන් ඒක හරිනේ. එතකොට ඔන්න දැන් සමතුලිතතාවය පැහැදිලි කිරීමේ ආකාර දෙක හරි. දැන් ඊට පස්සේ යටින් ලියන්න ළමයි සමතුලිතතා නියමය කියන සමතුලිතතා නියමය සමතුලිතතා නියමය සමතුලිතතා නියමය right. දැන් අපි මෙහෙම ලියමු. ඉස්සල්ලාම ওই බෝඩ් එකේ තියෙන ප්‍රතික්‍රියාව ලියන්න. A සහ B ප්‍රතික්‍රියා කරලා හැදෙනවා C සහ D නේ. A වල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය සිම්පල් A, B වල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය සිම්පල් B නේ. එතකොට C සහ D වලත් ඒ විදිහටම තියෙනවා. right. ඊට පස්සේ ඔයගොල්ලෝ අර KC සහ KP වල ප්‍රකාශන දෙක ලියන්න. මම ඔන්න zoom කරලා තියෙනකොට අඩු කරනවා දැන්. ඉතලා KC ලියන්නකො. KC සමානයි C ගෑස් සාන්ද්‍රණය C බලය වැඩි කිරීම D ගෑස් සාන්ද්‍රණය D බලය බෙදීම A ගෑස් සාන්ද්‍රණය A බලය වැඩි කිරීම B ගෑස් සාන්ද්‍රණය B බලයනේ. B ගෑස් සාන්ද්‍රණය B බලය. දැන් මම මේක අඩු කරනවා. දැන් පේනවද? හරි පේනවනේ. ඊට පස්සේ KP තියන්න. KP ලියන්න. KP සමානයි PC වල C බලය PC වල C බලය වැඩි කිරීම PD වල D බලය බෙදීම PA වල A බලය වැඩි කිරීම PB වල B බලය PB වල B බලය. හරි. පැහැදිලි? හරි. මොන අපි KC සහ KP අඳුරගත්තා. හරි? මම ඒක අදාළ විදිහට පෙන්නන්නම් වෙලාවෙදී. දැන් ඔන්න අපි එතනට නිකන් සටහන අරන් තියෙනවා. දැන් අපි දැන් පුතා මෙන්න මේ තියරිය මේ තියරිය උදාහරණ දෙකකට වගේ ගමු. උදාහරණ දෙකකට තුනකට ගමු. right සිද්ධිය. ඉස්ලාම් දැන් මේ තියරිය කොහොමද අපි ආදේශ කරන්නේ? දැන් අපි ආදේශ කරනකොට තියෙන මූල ධර්ම ගන්න. දැන් අපි ඉගෙන ගන්නවා නේද? ආංශික පීඩනය. ආංශික පීඩනය තියෙන්නේ නම් වායු සඳහා විතරයි. එහෙනම් KP ලියන්නේ KP වලට අපි ප්‍රකාශන ඇතුළත් කරන්නේ වායුමය සංරචක සඳහා විතරයි. පැහැදිලිද? ඒ වගේම KC සඳහා අපි ඇතුළත් කරන්නේ ද්‍රව හෝ වාෂ්ප අවස්ථාවේ ඉන්නේ විතරයි. ඇයි? ඝනයකට අපි සාන්ද්‍රණය කියන සංකල්පය ගන්නෙ නැහැ. ද්‍රව හෝ වායු අවස්ථාවේ ඉන්නවා විතරයි KC සඳහා ලියන්නේ. right? අපි දැන් ගමු උදාහරණයක්. දැන් මම ගන්නවා පළවෙනි උදාහරණය විදිහට මෙන්න මේක. දැන් බලන්න. මේ තියෙන N2 ගෑස් ධන 3H2 ගෑස් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් 2NH3 ගෑස්. හරි? දැන් මම මේකට KC ලියන්න යනවා.
දැන් අපි ගාව තියෙන තියරියට අනුව ප්‍රතිඵලවල සාන්ද්‍රණ අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ බලයට නැංවිය යුතුයි. එහෙනම් ප්‍රතිඵලය C NH3 ගෑස් කියන එක ප්‍රතිඵලයක්. එයාගේ සාන්ද්‍රණය අනුරූප ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 2යි. අන්න බලයට නැංගුවා. බෙදනවා ප්‍රතික්‍රියක සාන්ද්‍රණය N2 ගෑස් එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයේ 1යි. ඊට පස්සේ ඉන්න H2 ගෑස් එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය 3යිනේ. එයාගේ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකය 3යි. රයිට්. දැන් බලමු අපි පළවෙනි උදාහරණය විදිහට ගන්නවා. අපි පළවෙනි උදාහරණය විදිහට ගන්නවා. බලමු මේ සිද්ධිය. ඔයාලට පැහැදිලි නැත්තම් හරි. දැන් පේනවා. බලන්න. N2 ගෑස් 3යි H2 ගෑස් 2යි NH3 ගෑස් හැදෙනවා. අන්න ප්‍රතිඵලය ඇමෝනියා. එයාගේ සාන්ද්‍රණයේ වර්ගය බෙදනවා. ප්‍රතික්‍රියක N2 ගෑස් සහ H2 ගෑස් වල ඝනය. ඒ අතර අනුපාතය අපි කියන්නේ Kc නේ. දැන් අපි ඕක යටින් Kp ලියමු. දැන් බලන්න Kp. Kp සමාන වෙනවා වායුන් සඳහා ලියන්න. මේක වායුවක්, මේක වායුවක්, මේක වායුවක් කියලා ලියන්න පුළුවන්. P ඇමෝනියා PNH3 වර්ගය බෙදීම PN2 වැඩි කිරීම pH2 වල ඝනය. pH2 වල ඝනය. right. ඒක සටහන් කරන්න අපි. නේ? ඒක සටහන් කරන්න. උදාහරණ 1 මේ සංකල්ප ටික හරියට ගන්න. මම මේකේ ලකුණු සාමාන්‍යයෙන් A level paper එකේ මේ සමතුලිතතාවය ප්‍රශ්නෙට හම් වෙනවා පස්වෙනි ප්‍රශ්නය ඇතුලේ ලකුණු සාමාන්‍යයෙන් 70ක 60ක වගේ කොටසක්. අපි ඉස්සෙල්ලා මේ 60 ගමු. සම්පූර්ණ ලකුණු ටික ගමු. අපි කෑල්ලෙන් කෑල්ල එකතු කරමු. මේ ලකුණු 100%ක් අපි ගන්න ඕනේ. අපි ගන්න ඕනේ අනිවාර්යයෙන්ම අපිට නිකන් ලකුණු දෙන්නේ නෑ කවුරුත්. අපි මේක ගන්න ඕනේ. රයිට්? එහෙනම් අපි ලියමු උදාහරණය. N2 ගෑස් ධන 3යි H2 ගෑස් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් 2යි NH3 ගෑස් නේ. 2යි NH3 ගෑස්. දැන් ප්‍රතික්‍රියාව හරි. දැන් මේක සංයෝජන පද්ධතියක් ඇතුළු නම් වෙන්නේ සමතුලිතතා නියමයේ දාන්න පුළුවන්. අන්න Kc ප්‍රකාශනය ලියන්න ඇමෝනියා සාන්ද්‍රණයේ වර්ගය බෙදීම N2 ගෑස් සාන්ද්‍රණය වැඩි කිරීම H2 ගෑස් සාන්ද්‍රණයේ ඝනය. Kp ලියන්න P ඇමෝනියා වර්ගය බෙදීම P නයිට්‍රජන් වැඩි කිරීම P හයිඩ්‍රජන් වල ඝනය නේ. හයිඩ්‍රජන් වල ඝනය. මම මේකේ පාස් පේපර් ඔක්කොම සාකච්ඡා කරනවා. මේ ලකුණු ටික ගන්න සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. මේ කාලය හොඳට ප්‍රමාණවත් බය නැතුව වැඩේට බහින්න. සමහර ළමයි මේකට ප්‍රතිඵල ආවා. ගොඩක් ළමයි ෆේල් කියන කතාව දන්නවා. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. හරියට වැඩේ කරමු නේ. හරියට වැඩේ කරමු. දැන් තව උදාහරණයක් ඕගොල්ලන්ට දෙනවා. හරි. දැන් මම දෙවෙනි උදාහරණය විදිහට මේක දෙනවා. දැන් බලමු මේක. මම ඕගොල්ලන්ට දෙනවා NO ගෑස් O2 ගෑස් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 ගෑස් හදනවා. හරිද? දැන් තුලිත කරපුවාම එන්නේ මෙහෙමනේ. තුලිත කරපුවාම ඔහම එන්නේ. එහෙනම් ඉස්සල්ලාම ඕකට Kc ප්‍රකාශනයයි ඕකට Kp ප්‍රකාශනය ලියන්න ඕන. ඔකට ලියන්න. හරි. පැහැදිලි නේද? පැහැදිලි නේද? අන්න හරි කියලා. දැන් අරනේ. ලියන්න. NO2 දෙකක් ධන O2 දෙකයි NO2 ගෑස්. මේකට K C ඉස්සෙල්ලා ලියන්න ඊට පස්සේ Kp ඊට පස්සේ ලියන්න.
ඉස්සලම් KC ලියන්න ඊට පස්සේ KP ලියන්න. දැන් මොකවත් බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කරන්න පුළුවන් පියවරෙන් පියවර ගන්න ඉස්සරහට. හරි බලමු අපි KC. KC සමානයි අන්න NO2 ගෑස් ප්‍රතිඵලය යාගේ වර්ගයනේ. යාගේ වර්ගය බෙදීම අන්න NO ගෑස් යාගේ වර්ගයනේ. වැඩි කිරීම O2 ගෑස් නේ. අන්න O2 ගෑස්. ඔන්න එනවා KC. හරි? KP PNO2 වර්ගය බෙදීම PNO වල වර්ගය වැඩි කිරීම PO2 නේ. PO2. හරි? රයිට්. දැන් බලන්න. එහෙනම් ඔන්න අපි දෙවෙනි උදාහරණය ආදේශ කරා. දෙවෙනි උදාහරණය ආදේශ කරා. KC සමානයි NO2 ගෑස් වර්ගය බෙදීම NO ගෑස් වර්ගය වතාවක් O2 ගෑස් නේ සාන්ද්‍රණවල. KP සමානයි PNO2 වර්ගය බෙදීම PNO වර්ගය වැඩි කිරීම PO2 වර්ගය. ඊට අපි තව උදාහරණයක් ගමු. තව එකක්. මම දැන් ගන්නවා තුන්වෙනි උදාහරණය විදිහට මේක. හරි? මම ගන්නවා තුන්වෙනි උදාහරණය විදිහට මේක. ඔයගොල්ලෝ මේක ලියන්න. කැල්සියම් කාබනේට් දැන් ඔන්න මම ගණයක් ගන්නවා. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් කැල්සියම් ඔක්සයිඩ් ඝනය කාබන් ඩයොක්සයිඩ් ගෑස්. දැන් හරියට තියරිය ඇප්ලයි කරලා ඔන්න ඕකට KC සහ KP ලියන්න බලන්න. දැන් අදාළ සංකල්පය අඳුර ගන්න ඕන. ඒ අදාළ සංකල්පය අඳුර ගන්න. කැල්සියම් කාබනේට් කියන්නේ ඝනයක්. මම ඕගොල්ලන්ට කිව්වා ඝන ප්‍රභේද වලට KP KC ලියන්නේ නැහැනේ. එහෙනම් මේකට KC සමානයි මේක ලියන්න බෑ. මේකත් බෑ. CO2 සාන්ද්‍රණය විතරයි නේ. CO2 ගෑස් සාන්ද්‍රණය විතරයි ලියන්න පුළුවන්. KP ට KP සමානයි PCO2 විතරයි නේ. PCO2 විතරයි. පැහැදිලිද? ඒතර අපේ හරි සරලයි. ඝන අවස්ථාවේ තියෙනවා KP ට ලියන්නෙත් නැහැ KC ට ලියන්නෙත් නැහැ. KP ට ලියන්නේ ගෑස් වල තියෙන ඒවා විතරයි. KC ට ලියන්න පුළුවන් වායු අවස්ථාව සහ ද්‍රව ද්‍රාවණ අවස්ථාවේ තියෙන ඒවා. එතන අපි අදාළ සංකල්පය අඳුරගත්තා. හරි? ප්‍රශ්න කරගෙන යනකොට මේ සංකල්පය වැටෙනවා. හරි? එහෙනම් අපි දැන් මේ තියරිය ආදේශ කරන එක තේරෙනවා. දැන් මම වැදගත්ම කැලලට යනවා. දැන් බලන්න මෙන්න තියෙනවා A ගෑස්. හොඳට තේරුම් ගන්න. මෙන්න තියෙනවා පුතා B ගෑස් ධන C ගෑස්. හරිද? ධන C ගෑස්. දැන් මේකේ ආරම්භක මවුල A වල ඉන්නවා එකක්. ආරම්භයේ A වල එකක් ඉන්නවා. හැබැයි B වල නැහැ. C වලත් නැහැ. ආරම්භයේ A වල එකක් ඉන්නවා. B වලත් නැහැ. C වලත් නැහැ. පැහැදිලිද? දැන් මෙන්න මේකේ ප්‍රතික්‍රියාව වෙනකොට ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙනකොට A වලින් හරිද? A වලින් ආරම්භයේ තියෙන මවුල එකකින්. A වලින් ආරම්භයේ තියෙන මවුල එකකින්. හරි? ප්‍රතිඵල සෑදීමට කැඩිලා යන කොටසක් තියෙනවා. එහෙනම් A වලින් අපි හිතමු A වලින් ප්‍රතිඵල හැදිලා යන x ප්‍රමාණයක් හැදුණා කියලා. එහෙනම් එකක් හිටියා ඒකෙන් x කැඩුණානේ. එකක් හිටපෙකින් x කැඩුණා දැන් ඉතුරු එකරිනේ x නේ. නේ? එකක් හිටියා දැන් x ගැලවිලා ගියා. x ගැලවිලා ගියා නම් ඉතුරු එන්නේ එකරිනේ x. හරි? එතකොට මෙන්න මේ ගැලවිලා යන කොටස ආරම්භක මවුල එකකින් ප්‍රතිඵල සෑදීමට ගැලවිලා යන කොටස මෙන්න මේකට අපි නමක් දෙනවා මොකද්ද? විඝටන ප්‍රමාණය කියලා. විඝටන ප්‍රමාණය. පැහැදිලිද ඔයාලට? විඝටන ප්‍රමාණය.
ආරම්භක මවුල එකකින් ප්‍රතික්‍රියක ආරම්භක මවුල එකකින් ප්‍රතිඵල හැදෙන්න ගැළවිලා යන කොටසට අපි කියනවා විඝටන ප්‍රමාණය කියලා. විඝටන ප්‍රමාණය. දැන් බලන්න එකක් හිටියා ඒකෙන් x කඩනහම දැන් එක ඍණ x නේ ඉතුරු. දැන් මෙයාගේ ස්ටොයිකියෝමිතිය බලන්න. මෙයා එකට මෙයා එකයිනේ. ඒ කියන්නේ මෙයාගේ එකක් කැඩුනොත් මෙයාගේ එකක් හැදෙනවා. මෙයාගේ එකක් කැඩුනොත් මෙයාගේ එකක් හැදෙනවා. එහෙනම් දැන් මෙයාගේ කැඩලා තියෙන ඇත්තටම x. එහෙනම් මෙයාගේ x කැඩුනා නම් මෙයාගේ අනිවාර්යෙන් x හැදෙන්න ඕන. ඇයි ඒ ස්ටොයිකියෝමිතිය එකට එකයි නම් මෙයාගේ එකක් කැඩුනොත් එකක් හැදෙන්න ඕන. x කැඩුනොත් x හැදෙන්න ඕන. y කැඩුනොත් y හැදෙන්න ඕන. දැන් කැඩුනේ x නිසා මෙතනත් x හැදෙනවා. ස්ටොයිකියෝමිතිය එකට එකක් නිසා මෙතන හැදෙන ගාන සමාන ගානක් මෙතන හැදෙනවා. මෙතනත් කීය දෙන්නේ ළමයි x එන්නේ. මෙතනත් එන්නේ x නේ. එතකොට දැන් මෙතන එක ඍණ x ඉතුරුයි. මෙතන x ඉතුරුයි. මෙතන x ඉතුරුයි. මෙන්න මේකට අපි කියනවා සමතුලිත මවුල කියලා නේ. සමතුලිත මවුල. සමතුලිත මවුල. ඉතින් අපිට වැදගත් සංකල්පයක් මොකක්ද දැන් විඝටන ප්‍රමාණය. එහෙනම් අපි අන්න ඒක අඳුරගමු. අලියන්න චුටි මාතෘකාවක් විදිහට විඝටන ප්‍රමාණය. විඝටන ප්‍රමාණය. විඝටන ප්‍රමාණය. විඝටන ප්‍රමාණය. විඝටන ප්‍රමාණය. වරහන් ඇතුලේ x කියලා දාන්නකො. x right. දැන් ලියන්න මෙහෙම ප්‍රතික්‍රියක ආරම්භක මවුල එකකින් ප්‍රතික්‍රියක ආරම්භක මවුල එකකින් ප්‍රතික්‍රියක ආරම්භක මවුල එකකින් ප්‍රතික්‍රියක ආරම්භක මවුල එකකින් ප්‍රතිඵල සෑදීම සඳහා ප්‍රතික්‍රියක ආරම්භක මවුල එකකින් ප්‍රතිඵල සෑදීම සඳහා කැඩී යන කොටස නේ ප්‍රතික්‍රියක ආරම්භක මවුල එකකින් ප්‍රතිඵල සෑදීම සඳහා කැඩී යන කොටස විඝටන ප්‍රමාණය ලෙස හඳුන්වනවා. විඝටන ප්‍රමාණය ලෙස හඳුන්වනවා. විඝටන ප්‍රමාණය ලෙස හඳුන්වනවා. පැහැදිලිද ඔයාලට? right. දැන් ඔයාලා හරිද? දැන් ඔයාලා අර A ගෑස්, B ගෑස්, C ගෑස් ප්‍රතික්‍රියාව ලියලා ආරම්භක මවුල එකක් තියෙනවනේ A වල B සහ C නෑනේ. ඊටසේ සමතුලිත මවුල සංඛ්‍යාව කියලා ලියලා එක ඍණ x කියන එක ලියන්න. හරිද? වැඩේ හරිනේ. එතකොට පුතා උතර බලන්න දැන් මෙහෙම මම දැන් මේ ආරම්භක මවුල සංඛ්‍යාව 2යි කියලා ලියුවා. දැන් 1යි නෙමෙයි 2යි. එකකින් ගැඩුනේ x නේ. එකකින් ගැඩුනේ x. දැන් දෙකකින් කීයක් හැදෙන්න ඕනේද? එකකින් x කැඩුනා නම් දෙකකින් 2යි x කැඩෙන්න ඕනේ. එකකින් x කැඩුනා නම් දෙකකින් 2යි x කැඩෙන්න ඕනේ. එතන මෙතන 2යි x කැඩුනා නම් මෙතන 2යි x හැදෙන්න ඕනේ. මෙතන 2යි x හැදෙන්න ඕනේ. ඇයි? ස්ටොයිකියෝමිතිය එකට එකයි. එකට එකයි. එහෙනම් මෙතන දෙකක් තිබුණා නම් 2 ඍණ 2x නේ. එතන ස්ටොයිකියෝමිතිය එකට එකක් නිසා මෙතන 2x කරනවා මෙතන 2x නේ. එතකොට දැන් ඔය විදිහටම අපි හිතමු මෙහෙම ආරම්භක මවුල 3ක් වුණොත් 3 ඍණ 3x නේ. 5ක් වුණොත් 5 ඍණ 5x නේ. එහෙනම් ආරම්භක මවුල n වුණොත් මොකද වෙන්නේ? එතන ආරම්භක මවුල n තිබුණොත් n වලින් nx අඩු වෙනවනේ. එතකොට ස්ටොයිකියෝමිතිය එකට එකයි නම් මෙතනින් nx ගියා නම් මෙතනටත් nx නේ. මෙතනටත් nx නේ. කොහොම නෙන්නේ? පැහැදිලි? එහෙනම්
ඔන්න n තියෙද්දි දැන් බලන්න. හරි. දැන් බලන්න. මේ n අකුර එළියට ගන්න පුළුවන් ඕන්න. එතකොට එනවා n වතාවක් එකරින් x කියලානේ. n වතාවක් එකරින් x. එහෙනම් අපිට එහෙම ලියන්න පුළුවන්. right? දැන් මෙන්න මේ සම්බන්ධය ලියලා පෙන්නන්න. මෙතන n හිටියා නම් nx ප්‍රමාණයක් යනවා කියලා ලියලා පෙන්නන්න. අවබෝධයෙන් ලියන්න ඒක. අවබෝධයෙන් ලියන්න. හරිද ළමයි? හරි? right. දැන් එතන අපිට මේ සිද්ධිය පැහැදිලිනේ. නේ? ඔන්න අදාළ සිද්ධිය පැහැදිලි. right. දැන් එතකොට ඔයාලට පේනවද මෙන්න මේකේ මෙන්න මෙහෙම ලිව්වට පස්සේ මේ පද්ධතියේ භාජනයේ පරිමාව v වුණොත් මම මෙහෙම ලිව්වොත් සමතුලිත සාන්ද්‍රණ මම ලියනවා මේ තියෙන දැන් මවුල සංඛ්‍යාව n nx අන්න ඒක බෙදනවා භාජනයේ පරිමාවෙන්. එතකොට මේක nx ඒකත් බෙදනවා භාජනයේ පරිමාවෙන්. මේක nx ඒකත් බෙදනවා භාජනයේ පරිමාවෙන් නේ. එතකොට මට a වල සමතුලිත සාන්ද්‍රණය ඇවිල්ලා b වලත් සමතුලිත සාන්ද්‍රණය ඇවිල්ලා c වලත් සමතුලිත සාන්ද්‍රණය ඇවිල්ලා නේ. හරියට ඒකත් ලියලා පෙන්නන්න. සමතුලිත සාන්ද්‍රණ හරිද? right. දැන් ඕගොල්ලන්ට පැහැදිලිද? සමතුලිත සාන්ද්‍රණ මේ විදිහට ගන්න පුළුවන්. හරි. දැන් මම මේ ටික සම්පූර්ණයෙන්ම කරනවා. බලන්න සිද්ධිය. දැන් මම මේ ටික සම්පූර්ණයෙන්ම කරනවා. මේ ටික විතරයි තියාගන්නේ. මම ඔය ටික යටින් තියලා අපි අර සමතුලිතතා නියමයේ අපි ලියුවා නේද Kc සඳහා ප්‍රකාශනය. Kc සමානයි B ගෑස් සාන්ද්‍රණය වතාවක් C ගෑස් සාන්ද්‍රණය ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක 1 බෙදීම A ගෑස් සාන්ද්‍රණයනේ. කොහොමනේ අපි ලිව්වේ? දැන් පුතා මේකට මේවා ආදේශ ගන්න මේ සමානයි B ගෑස් සාන්ද්‍රණය වෙනුවට ලියන්න පුළුවන් නේද nx බෙදීම v. මම ඒක ආදේශ කරනවා මේ B ගෑස් සාන්ද්‍රණය වෙනුවට ලියනවා nx බෙදීම v. වැඩි කිරීම C ගෑස් සාන්ද්‍රණය වෙනුවට ලියනවා nx බෙදීම v නේ. nx බෙදීම v. අම ලියනවානේ. බෙදීම A ගෑස් සාන්ද්‍රණය වෙනුවට ලියනවා මොකද්ද? n වතාවක් n ඍණ nx බෙදීම v කියලානේ. ඔහොම ලියනවා. දැන් මේක සමාන වෙනවා කාටද? Kc ට. මේක සමාන වෙනවා Kc වෙන Kc.
දැන් කොහොමද සුළු වෙන්නේ? මේ v ට මේ v සුළු වෙනවා. හරි? මේ v ට මේ v සුළු වෙනවා. ඊට පස්සේ nx කියන එක nx කියන එකෙන් වැඩි වෙනවා. හරි? එතකොට අපිට එනවා සමානයි kc සමානයි කොහොමද එන්නේ? nx වැඩි කිරීම nx කියන එකේ වර්ගය මෙතන v තියෙනවා බෙදීම v මෙතන තියෙනවා වරහන් ඇතුලේ n ඍණ nx කියලානේ n ඍණ nx හොඳට බලන්න B ගෑස් සාන්ද්‍රණයට අපි හොයාගත්ත ප්‍රකාශනය ලිව්වා C ගෑස් සාන්ද්‍රණයට අපි ප්‍රකාශනය ලිව්ව හොයාගත්තා A ගෑස් සාන්ද්‍රණයත් අපි ලිව්වනේ මේ v ට මේ v කැන්සල් වුණා nx කින් වැඩි වුණාම nx වර්ගය මෙතන තියෙන්නේ v වතාවක් n ඍණ nx නේ එන මේක එහෙනම් ඔන්න kc සඳහා ප්‍රකාශනයක් ගොඩ නැගුවා ඔන්න kc සඳහා ප්‍රකාශනයක් ලිව්වා ඒක හදන්න බලන්න දැන් මේ යෙදුව නම් පුතා එච්චර විභාගෙ දෙන්නේ නැහැ. එන්නේ නැහැ නෙමේ. එනවා මේක නෙමේ ගොඩක් වෙලාවට එන්නේ. බලමු ඊළඟට එන්න පුළුවන් එක. වැඩියෙන් එන එක. හරිද? right. දැන් ඔන්න KC සඳහා ප්‍රකාශන ලැබුවා. අදාළ තීරිය ඇප්ලයි කරා ප්‍රකාශනය කොට නැගවනේ. දැන් මෙහෙම බලන්න. දැන් KP ට අපි කොහොමද මේක ලියන්නේ කියන්නේ? දැන් මෙහෙම බලන්න. දැන් ඔන්න ආරම්භක මවල සංඛ්‍යාව n ආරම්භක මවුල n නේ මෙයා හිටියේ නැහැ සමතුලිත මවුල ආවේ කීයද සමතුලිත මවුල n ඍණ x අපි n ඍණ x කියලා නෙමෙයි nx කියන එක කෙලිම n ඍණ y කියලා ලියමු nx ඍණ y n ඍණ y හරි ඒතර ස්ටොයිකියෝමීටර් එකට එකයි නම් මෙතනින් y ගියා නම් මෙතනට y එන්න ස්ටොයිකියෝමීටර් එකට එකයි නම් මෙතනින් y ගියා නම් මෙතනට y එන්න ඕන පැහැදිලිද ඔයාලට හරි දැන් මේ මවුල සංඛ්‍යාවයි මේ මවුල සංඛ්‍යාවයි මේ මවුල සංඛ්‍යාවයි ඔක්කොම එකතු කරොත් මුළු මවුල සංඛ්‍යාව වෙනවා කියන එක පේනවද මුළු මවුල සමානයි n ඍණ y ට y එකතු වෙනවානේ මේ n ඍණ y ට මේ y ට මේ y එකතු වෙනවානේ පැහැදිලි එතකොට හොඳට බලන්න මේ ඍණ y ට ධන y මොකද වෙන්නේ කැන්සල් වෙනවා එතන මේ n සහ මේ y එකතු වුණාම මුළු මවුල සංඛ්‍යාව මොකක්ද වෙන්නේ n ධන y කියලා එනවනේ හරිම ලේසියි හරිම ලේසියි මේක තමයි වැඩියෙන්ම විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ එහෙනම් n ඒකෙන් අපි හිතනවා n වලින් කැටිච්ච සම්පූර්ණ ගාන y කියලා දැන් ඉතුරු වෙච්ච ගාන n ඍණ y ස්ටොයිකියෝමීටර් එකට එකයි කියන්නේ මෙයා එක්කෙනෙක් කැඩුණොත් මෙයා එක්කෙනෙක් හැදෙනවා දැන් මෙයා කැඩලා ඉන්න ගාන y ස්ටොයිකියෝමීටර නම් මෙයා y හැදෙනවා මෙයා ස්ටොයිකියෝමීටර් එකට එකයි නම් මෙතන y කැඩුණා නම් මෙතනත් y හැදෙනවානේ ඒතර මුළු ප්‍රමාණය මේකට මේක එකතු කරපුවාම මෙහෙම එන්නේ ඍණ y ට ධන y කැන්සල් වුණාම n ධන y කියලා එනවා එහෙනම් මුළු මවුල සංඛ්‍යාව n ධන y පැහැදිලිද ඔයාලට දැන් බලන්න මම මේ කෑල්ල මකනවා මුළු මවුල සංඛ්‍යාව n ධන y නේ දැන් මම මවුල භාග ගන්නවා මවුල භාග මේන් මෙයාගේ මවුල ගාන n ඍණ y බෙදනවා අපි හොයාගත්ත මුළු මවුල ගාන n ධන y ගෙන්නේ මෙන්න n ධන y ඔන්න n ධන y මෙයාගේ මවුල ගාන y ඒක බෙදනවා මොකෙන්ද මුළු මවුල ගාන n ධන y වලින් මෙයාගේ මවුල ගාන y ඒක බෙදනවා මොකෙන්ද මුළු මවුල ගාන n ධන y වලින් පැහැදිලිද ඔයාලට හරි තාම ලේසි එහෙනම් සමතුලිත මවුල සංඛ්‍යා අපි හොයාගත්ත මුළු මවුල සංඛ්‍යාවෙන් බෙදුවාම එනවා මවුල භාගය දැන් සමතුලිත මවුල සංඛ්‍යාව අපි හොයාගත්ත මුළු මවුල සංඛ්‍යාවෙන් බෙදුවාම එනවා මවුල භාගය නම් මේකෙත් ඒ විදිහමයි එහෙනම් මවුල භාග අපි ගත්තා අපි දන්නවනේ KP ප්‍රකාශනයේ ලියන්නේ ආංශික පීඩන කියලා
හැබැයි අපි දන්නවා වායු නියම ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයට අනුකූලව මවුල භාගය සමස්ත පීඩනය වැඩි කරොත් ආංශික පීඩනය එනවා. නැත්නම් මේ අපි හොයාගෙන තියෙන මවුල භාග. අපි දැන් මවුල භාග හොයාගෙන තියෙනවා. මේ මවුල භාගය භාජනයේ මුළු පීඩනය භාජනය ඇතුලේ මුළු පීඩනය වැඩි කරොත් ආංශික පීඩනය එනවනේ. එහෙනම් ආංශික පීඩන. ආංශික පීඩන. එහෙනම් n ඍණවයි බෙදීම n ධනවයි ඔන්න මවුල භාගය වැඩි කරනවා සමස්ත පීඩනය pt ගෙන්. y බෙදීම n ධනවයි වැඩි කරනවා සමස්ත පීඩනය pt ගෙන්. මෙතනත් y බෙදීම n ධනවයි වැඩි කරනවා සමස්ත පීඩනය pt ගෙන්. දැන් අපිට විභාග ගානේ අපි ගණන් හදලා බලමු. එක්ක මුළු පීඩනය දෙනවා නැත්තම් මුළු පීඩනය හොයාගන්න දත්ත දෙනවා. හරිද? එතන මවුල භාගය හොයාගත්තට පස්සේ මුළු පීඩනය වැඩි කරපුවම ආංශික පීඩන හොයන්න පුළුවන්. මේ මවුල භාගයේ මුළු පීඩනය වැඩි කරපුවම ආංශික පීඩන එනවා. ආංශික පීඩන එනවා. නම් මවුල සංඛ්‍යාව මේ කැඩලා ප්‍රමාණය y දැන් n ඍණ y මෙතන y මෙතන y මුළු මවුල සංඛ්‍යාව n ධන y මවුල සංඛ්‍යාව මුළු මවුල සංඛ්‍යාවෙන් බෙදුවාම මවුල භාගය මේකෙත් එහෙමයි මවුල භාගයේ සමස්ත පීඩනය වැඩි කරපුවම ආංශික පීඩනය. දැන් ආංශික පීඩනය හොයාගත්තා. right. දැන් ආංශික පීඩනය හොයාගත්තට පස්සේ පුතා අපිට කෙලින්ම KP ප්‍රකාශනය ලියන්න පුළුවන්. මෙන්න KP සමානයි PB වැඩි කිරීම PC බෙදීම PA නේ ආදේශ කරනවා. KP සමානයි මොකද්ද PB? y බෙදීම මුළු මවුල සංඛ්‍යාව වතාවක් PT. y බෙදීම n ධන y නේ වතාවක් PT. වැඩි කිරීම මෙතන PC කියන්නේත් ඒකමයි නේ. y බෙදීම n ධන y වතාවක් PT නේ. බෙදීම ඒවල කීයද? මේකනේ. මේවල n ඍණ y බෙදීම n ධන y වතාවක් PT නේ. වතාවක් PT. දැන් මේක සුළු කරගත්තාම උත්තරේ එනවා. ඔක සුළු කරගත්තාම උත්තරේ එනවා. බලන්න අදාළ සිද්ධිය පැහැදිලිද බලන්න. අදාළ සිද්ධිය පැහැදිලිද? හොඳට බලන්න. මෙන්න මේකේ මේක තමයි පුතා ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ. මාකින් ස්කීම් එකේ මෙන්න මේ පොයින්ට්ස් බලාපොරොත්තු වෙනවා. මොනවද පොයින්ට්ස්? මෙන්න මේ y හොයා ගන්න එකට ලකුණු දෙනවා. අපි ගණන් හදලා බලමු. මේ y හොයා ගන්න එකට ලකුණු දෙනවා. එතකොට මේ y හොයාගත්තට පස්සේ මෙන්න මේ a වල සමතුලිත මවුල සංඛ්‍යාව හොයනවට ලකුණු. මේකට ලකුණු. මවුල භාග හොයනවට ලකුණු. ආංශික පීඩන හොයනවට ලකුණු. KP ප්‍රකාශන හොයනවට ලකුණු. ආදේශ කරනවට ලකුණු. වැදගත්ම සාධකය. දැන් මේ පාර ගොඩක් ළමයි කෙමිස්ට්‍රි ෆේල් වෙලා තියෙනවා. හුඟක් කෙමිස්ට්‍රි වල ප්‍රතිඵල අඩු වෙලා තියෙනවා. ඇයි ඒ? මේ පාර පේපර් එකේ මහාචාර්ය කොස්තා සර් මොකද්ද කිව්වේ? මේ වගේ තැන්වල මේකට අපි මේ දාලා තියෙන නියමය මොකක්ද? ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. මේ තියරිය දාන්න පුළුවන් මේ වායු මොනවා වුණොත්ද? පරිපූර්ණ වායු වුණොත්. එහෙනම් මෙතන ඇප්ලිකේෂන් එකේදී ලියන්න ඕනේ ABC පරිපූර්ණ වායු ලෙස හැසිරෙන්නේ නම් ඩෝල්ටන් ආංශික පීඩන නියමය. අන්නේ පරිපූර්ණ ලෙස හැසිරෙන්නේ නම් කියන වචනය ලියලා නැත්තම් ලකුණු දෙන්න එපයි කියලා මාකින් ස්කීම් එකේ මේ පාර තදින්ම කිව්වා. නිසා මෙන්න මේ ෆැක්ට් ටික අපි දාන්නේ වැරදිව අඳුර ගන්න ඕනේ. අන්න එතකොට ඉතා ලේසියෙන් අපිට අදාළ ටාගට් එකට යන්න පුළුවන්. අදාළ සම්පූර්ණ ලකුණු. විශේෂ දැනුම තිබුණාට බෑ. මාකින් එකට ලියවෙන්න ඕනේ. හරි පොයින්ට්ස් ටික තියෙන්න ඕනේ. සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. හරි එක ලකුණක්වත් අඩු වෙන්නේ නැහැ මේ වගේ. රයිට්. එතකොට මම දැන් යම්කිසි වෙලාවක් අර පොඩි පැහැදිලි කිරීමක් කරා. අපි මේක දිගටම අරන් යනවා. මම මේ ෆිසිකල් වලින් පස්සේ ඔයගොල්ලන්ට ඕගනික් ටිකත් සම්පූර්ණ කරනවා. ඊට පස්සේ පාසවස් ඔක්කොම අවුරුදු 15ක සම්පූර්ණ කරන මේ කාලය ඇතුලේ දෙන්න බලන උපරිම බෑකප් එක දෙනවා. හොඳට මහන්සි වෙන්න කොහොම හරි මොන කමෙන් හරි මොන සෙල්ලම දාලා හරි මේ වෙලේ වැඩ කරලා ඒක ගන්න පුළුවන් නිකන් හම්බෙන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් එකක්. රයිට්. ඒතර අපි පන්ති යන්නේ මෙහෙම. මම දැන් ඔයගොල්ලෝ හඳුන්වා දීමේ දේශනය කරා. මේක ඉස්සලා හොඳට බලන්න. දෙපාරක් තුන් පාරක් අරන් හොඳට බලන්න. හරි. ඊට පස්සේ අපි මේක දැන් කරගෙන යනකොට පොඩි වියදමක් යනවා.
පන්ති ගාස්තුවක් මේකට අය වීම සිද්ධ වෙනවා. ඒකදී සමතුලිතතාවය කියන ඒකකයේ සඳහා මම පන්ති ගාස්තුව විදියට රුපියල් 2000ක මුදලක් නිර්දේශ කරනවා. හරි. ඒතර ඒක ඔයගොල්ලෝ මම දාන්නම් account number එකක්. ඒකට දාන්න ඕනේ. දාලා මම WhatsApp අංකය මම විස්තර ටික දෙන්න WhatsApp අංකයක් දෙනවා. අන්න ඒ WhatsApp අංකෙට ඕගොල්ලෝ දාන්න ඕනේ රිසිට් එක. රිසිට් එක දැම්මට පස්සේ ඒකේ ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝගේ ඇඩ්‍රස් එක පැහැදිලිව සටහන් කරන්න ඕනේ. එතකොට මම මේක දැන් ඊළඟ පන්ති වාරය වෙන්නේ තව දවස් කීපයකින්. එතකොට මම ඒ දවස් කීපයක ඊළඟ පන්ති වාරයට කලින් ඕගොල්ලෝගේ ටියුට් එක මේ ප්‍රශ්න තියෙන ඊළඟ ටියුට් එක ඕගොල්ලෝ ගෙදරට එක්ස්ප්‍රස් ට්‍රාන්ස්ෆර් වලින් එවනවා අනිවාර්යයෙන්ම. ඒක ගන්න ඕනේ ඕගොල්ලෝ. ඒකත් එක්ක වැඩපිළිවෙල යනවා. ක්‍රමවත් වැඩපිළිවෙලක්. දිගටම සම්බන්ධ වෙන්න යාළුවන්ට පණිවිඩයක් දෙන්න. හරි. මම මේකේ වැඩි විස්තර ගෲප් එකට දානවා. ඊට අමතරව ඔයගොල්ලෝ ඒ WhatsApp channel එකටත් සම්බන්ධ වෙන්න. ඒකෙදිත් මම මේ දේවල් ටික දානවා සහ මාකටිං ස්කීම් ටිකත් ඔක්කොම ඔයගොල්ලන්ට දාන්නම්. දාලා ඒවා ටික අරගෙන යන්න. හරි මේක හොඳට මහන්සි වෙන්න කරන්න පුළුවන් වැඩක්. මේ කාලේ හොඳට ප්‍රමාණවත් හොඳට මහන්සි වෙන්න. හරි හොඳට මහන්සි වෙන්න ගොඩක් ඔය විභාගේ ෆේල් වෙච්ච අයත් ඉන්නවා. යාළුවෝ ඉන්න පුළුවන්. අනේ ඒගොල්ලන්ටත් පන්ති ගැන කියන්න. මේක මම ටිකක් මහන්සි වෙලා උගන්වනවා. පේපර්ස් ටික ඔක්කොම කරනවා. බය වෙන්න එපා. හරි. රයිට් එහෙනම් ඔය ටික බලලා ඊළඟ දවසේ පන්තිට සම්බන්ධ වෙන්න. කියලා යන්න. උත්තරණයි දෙපීටයි. හරි.